මොකද කරන්නේ? මොකද කරන්නේ? දැන් ඔයා ලොකු බබෙක්ද? දැන් ඔයා ලොකු බබෙක් කියලා? ලොකු බබෙක් වෙලාද? අනේ චුටි ඔයා ලොකු බබෙක්ද? ඔයා ලොකු බබෙක්? අද අපි පුතාගේ කබඩ් එක පෙන්නමුද? චූටි. අද අපි පුතාගේ කබඩ් එක පෙන්නමුද? පුතාගේ කබඩ් එක අපි පෙන්නමු. හරිද? කමක් නෑ නේද? පුතාගේ කබඩ් එක පෙන්නන්නම් අම්මා. හාද? අනේ ඉතින් අද මං හිතුවා ඔයගලන්ට මගේ බබාගේ කබඩ් එක කොහොමද මං තියාගෙන ඉන්නේ කියලා පෙන්නන්න. බබා මෙතන ඉන්නවා. එයා වැටෙන්නේ කරන්නේ නැහැ. වටේට මං කොට්ට තියලා තියෙන්නේ. ඉතින් මේ අපි ඉන්න කාමරේම තමයි බබාගේ කබඩ් එකත් මං තියලා තියෙන්නේ. ඉතින් අපි බලමු මොනවද බබාගේ කබඩ් එකේ තියෙන්නේ. මං කොහොමද කබඩ් එක ඕගනයිස් කරලා තියාගෙන ඉන්නේ කියලා. හරි ඉතින් මේ තියෙන බබාගේ කබඩ් එක මම මේක ගන්න ගෙනාව දවස් වීඩියෝ එකකුත් කලින් දාලා තියෙනවා. මේක තමයි මම බබාගේ ඇඳුම් බබාගේ බඩු ඔක්කොම දාලා තියෙන්නේ. ඉතින් මම පෙන්නන්නම් මේකේ මම කොහොමද බබාගේ දේවල් මේ ඕගනයිස් කරගෙන ඉන්නේ කියලා. මේ වීඩියෝ එකේ සරින් සරයට මේ බබාගේ සද්දය ඇහි මේ ඒක සුට්ටක් ගණන් ගන්න එපා. ඉතින් මම පෙන්නන්නම් මුලින්ම මේ පැත්තේ තියෙන්නේ මොනවද කියලා. ඉතින් මේ පැත්ත මුලින්ම හරියා මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ පැත්තේ මේ බබාගේ නැපි ටිකක් මම තියාගෙන ඉන්නවා. මෙතන බබාගේ නැපි ඔක්කොම නැහැ. මේ දැන් බබා නැපි අඳින්නේ නැති නිසා මම එදා ඕන වෙන නැපි 10ක් 15ක් විතර මෙතන තියාගෙන ඉන්නවා. අනිත් ටික මම ඔක්කොම අරන් තිබ්බා. මේ තියෙන්නේ බබාගේ පිලෝ කේසස්. ඊට පස්සේ මෙතන තියෙනවා බබාගේ මේ වගේ තොප්පි දෙකක් තියෙනවා. මෙතන තියෙනවා බබාගේ පැනල් ටිකයි මේ ටික බබාගේ ටවල්. ඊට පස්සේ ඒකෙම මෙතන යට තියෙනවා මේ පැත්තේ තියෙන්නේ බබා ගමන් අඳින ඇඳුම්. එයාගේ හොඳ ඇඳුම්. ඊට පස්සේ මේ පැත්තේ තියෙන්නේ බබාට මම ගෙදරට අඳින ඇඳුම්. මෙතන මේ යට තියෙන ඒවා බබාට තාම අඳින්න බෑ. මෙන්න මේ යට තියෙන ටික මෙතනින් යට තියෙන ටික මේ මොකද ඒවා තාම ලොකුයි. ඒ නිසා මම ඒවා ටික යටින් තියලා දැනට අඳින ටික මෙහෙම උඩින් තියාගෙන ඉන්නවා. බබාගේ ඇඳුම් මම මේ වගේ මේ කවර වල දාලා තියෙන්නේ මේ කබඩ් එකේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ පේනවද ඔයගොල්ලන්ට? වහින දවස් වලට සීතලට මේ බෝඩ් එකේ පුස් එකක් හැදෙනවා. ඒක මේ ඇතුළෙත් එක්ක හැදෙනවා. ඉතින් මේ බබාගේ ඇඳුම් වල එහෙම ගෑවෙන නිසා තමයි මම බබාගේ ඇඳුම් ටික මේ වගේ මේ සිප්ලොක් බෑග් වලයි මේ වගේ බබාගේ ඇඳුම් ගෙනාව කවර වලමයි දාලා තියෙන්නේ. නැත්තම් බබාගේ ඇඳුම් වල අර පුස් එක ගෑවුනහම බබාට ඒක හොඳ නැහැනේ. ඒක නිසා. ඉතින් ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා බබාගේ ඔඩිකොලොන් පවුඩර්. එතකොට ඒ වගේ බබා දැනට පාවිච්චි කරන ටික තමයි මම මේ මෙතන ඉස්සරහා තියාගෙන ඉන්නේ. ඊට අමතරව මේ පිටිපස්සෙන් තියලා තියෙන මේවා ඒ ඔක්කොම මේ වැඩිපුර ඒවා. ඊට අමතරව මේ බබාට හම්බ වෙච්ච බෝතල් ඒවා තියෙනවා.
මේ රෙදි ක්ලිප් ටිකත් මම මේකේ තියන් ඉන්නවා. මෙතන මේ තියෙන්නේ බබාගේ කැටේ. මේක අපිට හම්බුනේ බබා හම්බුනේ සැප්තැම්බර් 30 ඔක්තෝබර් 1 වෙනිදා ළමා දිනේනේ. ඉතින් හොස්පිටල් එකේ එදා හිටපු බබාලා ඔක්කොටම මේ කැටේ චූටි ටෙඩි බෙයා කෙනෙකුගේ හම්බුණා. ඉතින් ඒකට තමයි අපි බබාට සල්ලි එකතු කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා බබාගේ නේල් කියා සෙට් එක. මෙතනත් මේ තියෙන්නේ බබාට කෑම කවනකොට එහෙම ඕන කරන දේවල්. මේ ඔක්කොම හම්බ වෙච්ච ඒවා. ඉතින් මම ඒවා මේකේ තියාගෙන ඉන්නවා. ඉතින් ওই තට්ටුවේ ඔහොම තමයි තියෙන්නේ. පස්සේ මේ මැද එකේ ඒ බබාට පාවිච්චි කරපු ඩයපර් වල පැකට්ස් ටිකක් මේකේ තියෙන්නේ. බබාට තාම අඳින්න බැරි ටිකක් ලොකු ඇඳුම් ටිකක්. මේ කැප්ස් එහෙම තාම බබාට දාන්න බෑ. මේ සපත්තු දෙක දාන්නත් බෑ තාම. මේවත් බබාට හම්බ වෙච්ච ඒවා. ආයෙ මම මේ සොක්ස් ටික තියලා තියෙනවා මෙහෙම. මේවා නම් මම දැන් පාවිච්චි කරන ඒවා. මේවා බබාට දාන්න පුළුවන් දැන්. මේ තියෙන්නේ බබාට පාවිච්චි කරන ඒවා. මේ ටික මේ වගේ මම මේ පාවිච්චිට ගත්තට පස්සේ මේ පැක් එකවත් මේ ඇතුලේ තියෙන මේ ප්ලාස්ටික් මේ මේස් එක දාලා තියෙන මේ එකවත් මේ අයින් කරේ නැහැ. මොකද මේ බබාට පාවිච්චි කරන්න බැරි කාලේ වෙනකොට මට මේ ටික මෙහෙම අරන් තියන්න පුළුවන්. දූවිල්ල වැදෙන්නේ නැහැ. මේ සවුත් වෙන්නේ නැති නිසා. ඒ කබඩ් එකේ ඒ කෑල්ලේ තියෙන්නේ ওই ටික තමයි. ඊට පස්සේ පැත්තෙම මෙතන යට තියෙන කබඩ් එක මේකේ තියෙනවා මේ බබාගේ මේ බබාව එල්ලගෙන යන බෑග් එක. ඊට පස්සේ මේ තියෙන බබාගේ බ්ලැන්කට්. මේ තියෙන්නේ මේ බබාගේ ක්විල්ට් වගේක්. මෙතන ප්ලේ මැට් එකක් තියෙනවා. මේවා එහෙම මම තාම පාවිච්චි කරන්න ගත්තේ නැහැ. ඊට අමතරව මෙතන මේ තියෙන්නේ බබාගේ මේ බ්ලැන්කට් දෙකක්. ඒකේ තියෙන ටික කොහොමයි. ඊට පස්සේ මෙන්න මේ ලොකර් එක. මේකේ බබාගේ දේවල් නෙමෙයි තියෙන්නේ. මේකේ මම මේ අපිට අර අපේ කබඩ් එකේ දාලා තිබ්බට හොයාගන්න බැරි දේවල් ටික තමයි මම මේකට දාලා තියෙන්නේ. මේ ජුවලරි බොක්ස් උනාට මේ වගේ මේ හොඳ ජුවලරිස් නෙමෙයි තියෙන්නේ. හොයාගන්න පුළුවන් විදිහට මෙහෙම හස්බන්ඩ්ගේ මගේ ඔරලෝසු මේකෙත් මේකේ තියෙන්නේ මේකේ මගේ ඔරලෝසුකුත් තියෙනවා. මේක මේ වලට පේනත් මේක මේ කෑලි නෑ මීයෝ කාලා. මේක තමයි මගේ අම්මා පාවිච්චි කරපු ඔරලෝසුව. මේ එයා නැති වෙලා දැන් අවුරුදු 10ක් වෙනවා. එයා මේක මේ එයාගේ අතයි මේකයි මේ කොයි වෙලෙත් එකටමයි තිබ්බේ. එයා කොහේ ගියත් මේක අනිවාර්යෙන් දාගෙන යනවා. ඉතින් මේ මහ ගෙදර තිබිලා මේක මේ මීයෝ කාලා තිබිලා මම ඒක ගෙනල්ලා තියාගත්තා. ඒක මේ තාම වැඩ කර තිබුණේ බැටරි එක බහැලා මං හිතන්නේ. මං ඉතින් ඒක ගෙනල්ලා අරන් තියාගත්තා. ඊට පස්සේ මේකේ තියෙන්නේ හස්බන්ඩ්ගේ මගේ මාල දෙකකුයි කරාබ් දෙකකුයි මගේ රින් එකකුයි
ඊට පස්සේ මෙන්න මේක පේනවද ඔයාලට? මේ තියෙන්නේ මගේ හස්බන්ඩ්ගේ දේවල්. මේකේ එකින් එකට කියන්න නම් මම දන්නේ නැහැ මොනවද කියලා හරියටම. මේ වොච් එක මේක අර පොඩියවට දාන්න බෑ, ඒකයි මම මේකේ දාලා තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ එයාගේ කමාන්ඩෝ බැජ් එක. මේකත් කමාන්ඩෝ බැජ් එකක්. මේ තියෙන යුනිෆෝම් එකට එන අයිකන් කමාන්ඩෝ බැජ්. එතකොට මේකත් කමාන්ඩෝ බැජ් එකක්. මේ තියෙන යාගේ ඩොග් ටැග් එක. ඊට පස්සේ මේ තියෙන යාගේ ලව් බැජ් එක. ශරයි එකේ තියෙන. ඊට පස්සේ අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අපේ බබාගේ පෙකණි කටුව. ඊට පස්සේ මේ තියෙන්නේ හොස්පිටල් එකේදී බබාගේ මගේ අත් දෙකේ ගැට ගහලා තිබ්බ නම්බර්ස් දෙක. ඊට පස්සේ මේකත් හස්බන්ඩ් බැජ් එකක්. මේ තියෙන්නේ හස්බන්ඩ් මේ චර්ච් එකේ මේ අපේ චර්ච් වල වලින් තිබ්බ ස්පෝර්ට් මීට් එකේ තරඟ වලට ගිහිල්ලා හම්බ වෙච්ච මේ මෙඩල් දෙකක්. විදිහට මේ තියෙන පොඩි හැම එකකම තියෙන මොනවා හරි මේ මම එදා පාවිච්චි කරන ඇඳුම් වලට පාටින් පාටට එහෙම දාන මේ ජුවලරි අනම්මනම් කරාබු අනම්මනම් තමයි මේ හැම එකකම තියෙන්නේ. ඊට අමතරව මෙන්න මේකේ තියෙනවා බබාගේ මුද්ද. ඊට පස්සේ මෙතන තියෙන්නේ ඔක්කොම මේ අපේ මේ බැංකු පොත් අනම්මනම් ඒවා. මේ තියෙන බබාගේ බැංකු පොත. ඒක තමයි කබඩේ අන්තිම මේ ලොකර් එක. මේකේ මේ තියෙන බබාගේ මේ කිරිපිටි බබාට ෆෝමියුලා දෙන්නේ. මේ ඉතින් මම මාසෙ මුලම බබාට ඕන කරන කිරිපිටි ටික සේරම ගෙනල්ලා තියාගන්නවා. ඒ වගේම මේ බබාගේ ඩයපර්ස් ටික ගෙනත් තියාගන්නවා. ඉතින් මේ බබාගේ කිරිපිටි ඊට පස්සේ මෙතන ඩයපර්ස් තියෙනවා. මේ තියෙන්නේ නිපල් ෂීල්ඩ් එක. මේක නම් සාමාන්‍ය සද්දියක් වගේ තමයි යූස් කරේ. ඒක ඊට පස්සේ පාවිච්චි කරේම නැහැ. මෙතන තියෙනවා මේ බබාට හම්බෙච්ච මේ ටොයිස් වගේ. මේකෙත් මම ඔක්කොම එළියට ගත්තේ නැහැ. දෙකක් වගේ තමයි බබාට දෙන්න ගත්තේ. මේ මොකද තාම එයා ගොඩක් චූටි හින්දා මේ ඉතින් මේ වගේ ලොකුවට සෙල්ලම් කරන්නේ නැහැනේ. මේ එයාට දැනට මේ කෙන් දෙකක් විතර මම දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ බ්‍රෙස්ට් පම්ප් එක. ඒව දැන් පාවිච්චි කරන්නේ නැති නිසා මම ඒව මේකට දාලා අරන් තියලා තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ මේ වෙනකම් බබාට පාවිච්චි කරපු කිරිපිටි පැකට් වල හැඳි. මම ඒකක්වත් ඉසි කරේ නෑ. ඔක්කොම ටික තියාගත්තා. මේ ඒ ටික ඔක්කොම මම මේකට දාලාම තියාගත්තා. මේ පස්සේ ටිකේ මොකක් හරි කරනවා කියලා. මොකද මේ බබා කෑම ගන්න පටන් ගත්තට පස්සේ යාට අපි මේ ෆෝමියුලා දෙන එක ටික ටික අඩු කරනවානේ. සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ වෙනකොට ඒ වෙනකොට ඔක්කොම තියෙන හැඳි ටික එකතු කරලා මොකක් හරි හදලා තියාගන්න තමයි මම හිතන් ඉන්නේ. බලමු මොකක් වෙයිද දන්නේ. ඉතින්
ඔහොම තමයි බබාගේ කබඩ් එක මම තියාගෙන ඉන්නේ. බබාට පාවිච්චි කරන්නේ නැති දේවල් ටික. ඒ කියන්නේ බබා දැන් සූටිම කාලේ පාවිච්චි කරපු දේවල් මේ ඒවා පාවිච්චි කරේ නෑ සාමාන්‍යයෙන් නැපි මාස එකමාරක් විතර තමයි මම පාවිච්චි කරේ. ඊට පස්සේ මම බබාට ඩයපර් අඳන්න පටන් ගත්තා. වැඩිපුර නැපි ටිකත් ඔක්කොම මං ආයෙම සෝදලා නවලා ඔක්කොම කරලා අරන් තිබ්බා. ඊට පස්සේ බේබි ෂර්ට් ඒවත් බබාට මාස එකමාරක් දෙකක් වගේ තමයි උපරිම ඇඳුවේ. ඒවත් සේරම ටික මං අයින් කරා බබාට දැන් අඳන්නේ නැති නිසා ඒ ටිකත් සේරම මේ හොදලා කරලා ඔක්කොම අපේ කබඩ් එකට දාලා අරන් තිබ්බා. බබාට ඒ වගේ ඉතින් මදි වෙන ඒවා මං මේකේ තියන්නේ නැහැ. මේකේ තියන්නේ මේ බබාට දැනට ඒ කාලෙට මම පාවිච්චි කරන දේවල් විතරයි. ඊට පස්සේ යාට මදි වෙන ඇඳුම් ඒවා ඔක්කොම මං හොදලා මේ ආයෙ බෑග්ස් වලට දාලා අපේ කබඩ් එකෙන් දාලා අරන් තියනවා. මොකද බබා ඒවා සාමාන්‍යයෙන් දවසක් දෙකක් වගේනේ ඇඳපුවා තියෙනවා. මේ එක වතාවක් දෙවතාවක් වගේ ඇඳපුවා. මුකුත්ම වෙලා නැහැ. තාම අලුත්ම වගේ තියෙනවනේ. මේ ඉතින් ඒ වගේ දේවල් විසික් කරන්නෙත් අපරාධේ. නිකන් එහෙට මෙහෙට දාන්නෙත් අපරාධේ. ඒක නිසා මේ ආය ප්‍රයෝජනයකට ගන්න පුළුවන් විදිහට මම ඒවා පරිස්සමට අරන් තියලා තියෙනවා. අනුගේ අතරට මෙයා කරන වැඩේ පේනවද ඔයගලන්ට? දැන් මෙයා හරි චණ්ඩියෙක් වෙලා ඉන්නේ. ඔව්. ඔය පේනවනේ. ඉතින් අද වීඩියෝ එක කොහොම තමයි මම මේක ගොඩක් දවස් ඉඳන් කරන්න හිතාගෙන හිටියේ. ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් මේ ස්තුතියි. ඉතින් අදට ගිහින් එන්නම් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.